Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එකේ බලමු අපිට ගොඩාක් workload එකක් තියෙනකොට ඒව කොහොමද කරන්න කියලා. සමහර විට ගොඩාක් workload තියෙද්දි අපිට වැඩ කරන්න හිතෙන්නේ නැහනේ. එතකොට කොහොමද motivate වෙලා වැඩ කරන්න කියලා. මම ඉතින් උදෙන්ම කරේ මේසෙ අස් කරපු එක. කලින් දවසේ රෑ assignment එකක් කරලා ඔහොමම මං මේසෙ තියලා නිදාගත්තා. මොකද ගොඩාක් රෑ වෙච්ච නිසා. ඉතින් උදෙන් මං කරේ මගේ study table එක clean කරපු එක. ගොඩාක් අර ස්ක්‍රච් පේපර්ස් තිබ්බා ඒවා ලියලා ඒවා අවශ්‍ය නැහැ ඒ නිසා මම ඒවා ටික අයින් කරා විසි කරන්න මම ඊරෑ කරේ මැක්ස් සබ්ජෙක්ට් වල තියෙන අසයින්මන්ට්ස් වගේක් ඊට පස්සේ මම මාකර්ස් ටික ලස්සනට මගේ පෙන් හෝල්ඩර් එකේ දැම්මා සහ තව සබ්ජෙක්ට්ස් වල ටියුට් වගේක් තිබ්බා ඒවත් මම ලස්සනට හැදුවා ඊට පස්සේ මම මේසෙ පිහ දාලා ටේබල් ක්ලීන් කරන ස්ප්‍රේ එකේ ටේබල් එකත් පිහ දැම්මා. මේ ඕනමන්ට් එක වගේ එකක් මගේ තාත්තා දුන්නේ. මම පිහ දාන ඔක්කොම ටික ගත්තේ නෑ වීඩියෝ කර කරන්න අමාරුයි. මම ඔයගලන්ට කලින් කිව්වනේ workload ගොඩාක් තියෙදි කොහොමද වැඩ කරන්න කියලා මම කියලා දෙනවා කියලා. ඉතින් මේක ඇවිල්ලා මගේ plan එක. මේක මට දුන්නේ තාත්තා. ඉතින් මං කරන්නේ මෙතන dates දාලා තියෙන තැනේ lectures වල තියෙන announcements ඒ කියන්නේ exam එකක් තියෙනවා නම් ඒ වගේ දේවල් ලියා ගන්නව කරන්න ඕනේ වැඩ ටික. ඊට පස්සේ notes පැත්තේ ඒව ටික සතියේටම කරන්න ඕනේ ටික ලියා ගන්නවා. ඉතින් ඔයගලන්ට පුළුවන් සතියේට නැත්තම් දවසට කරන ඒවත් ලියා ගන්න. ප්ලෑන් එකක්ම ඕනේ නැහැ මේ වැඩේට. ඔයගලන්ට පුළුවන් නෝට්බුක් එකක් ගන්න. මං ගිය අවුරුද්දේ ගත්තේ නෝට්බුක් එකක්. මෙන්න මේ නෝට්බුක් එක තමයි මං ගිය අවුරුද්දේ යූස් කරේ. ඔයගලන්ට සතියෙම ප්ලෑන් කරන්න අමාරුයි වගේ නම් ඔයගලන්ට පුළුවන් දවසට to do list එකක් වගේ හදා ගන්න. දැන් මේ list එක ලිව්වට පස්සේ ඒකට අදාළ වැඩ ටික කරන්න පටන් ගන්න. කරලා වැඩක් ඉවර වුණාට පස්සේ ටික් එකක් නැත්නම් highlight කරන්න ඉවර වෙච්ච වැඩේ. දැන් මේ list එකේ තිබ්බ මට note එකක් හදන්න. දැන් ඉතින් මම ඒක තමයි කරන්නේ. ඉතින් ඔයගලන්ට තියෙන ඔක්කොම වැඩ ටික මේ list එකේ දාගන්න එපා. ඔයගලන්ට කරන්න පුළුවන් capacity එකක් දාගන්න. That's it for today. I hope you enjoyed the vlog. Like, subscribe and share. Bye guys.